හලෝ ගයිස් අද අපි අන්බොක්ස් කරන්න යන්නේ Apple Watch Series 11 එක. වීඩියෝ එකට යන්න කලින් අපේ channel එක subscribe කරන්න, ඒ වගේම තමයි like කරලා comment එකකුත් දාන්න. හරියාලුවනි වෙනද වොච් වලටම හම්බ වෙන Apple Watch case එක ඉතින් අපිට මේ පාරත් සීරියස් ලෙවල් එකකින් බලා ගන්න පුළුවන් වෙනවා. වොච් එකේ ඩිසයින් එක ගැන කතා කරනකොට කිසිදු වෙනසක් වෙලා නැහැ. කලින් අපිට හම්බ වෙච්ච සීරියස් 9 එකේ බොක්ස් එකත් සීරියස් 10 එකේ බොක්ස් එකත් මෙන්න මේ සීරියස් ලෙවල් එකේ බොක්ස් එකත් සියලුම බොක්ස් ටික එක සමානයි ඒ වගේ ඩිසයින් ගැන කතා කරනකොට. ඉතින් මේ බොක්ස් එකේ මැදට වෙන්න අපිට පේන ඉතින් iWatch කියලා සඳහන් කරලා තිබෙනවා Apple logo එකත් එක්ක. ඉතින් දැන් අපි මෙන්න මේ watch box එක unbox කරගෙන බලමු. ඉතින් මම මේ අද unbox කරන්න යන watch එකේ නමත් ඔයාලා දැන්ම comment එකක් දාගෙන යමු. හරියාලුවනි ඉතින් අපිට watch face box එක සහ scrap box එක මෙහෙම වෙන වෙනම බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මම මේ පාර buy කරපු scrap එක තමයි Sport Loop කියන scrap එක. ඉතින් මෙන්න මේ scrap එක $49ක් වගේ තමයි උනේ. අතර මේ scrap එක ගොඩක් ලස්සනයි. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ scrap එකේ look එක. ඉතින් මේ scrap එක Sport Loop කියන scrap එක. හරි ඉතින් දැන් අපි ඊළඟට unbox කරගමු watch face එකේ box එක. හරි guys ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ මම ඔයාලට කලින් කිව්වා මේ මම අද unbox කරන්න යන watch එක මොකක්ද කියලා comment කරන්න. ඒකෙලි ඉතින් මම අද unbox කරන්න යන watch එක තමයි Jet Black Series Level කියන watch එක. හරි යාළුවනි ඉතින් මේ තියෙන්නේ අපේ Apple Watch Series Level එක. watch එක ගැන කතා කරන්න කලින් අපි බලමු box එකේ include වෙලා තියෙන මොනවද කියලා. ඉතින් අපිට බලා ගන්න පුළුවන් magnetic charger එක. හරි අපි පැත්තට තියාගමු. දැන් අපි මෙන්න මේ serious level එක ගැන කතා කරමු. හරි ඉතින් මම මේ වගේ protective cover එක අයින් කරගත්තා. ඉතින් අපිට watch face එක බලා ගන්න පුළුවන් වෙන්නේ තමයි හොඳ premium build look එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒක තමයි පිටිපස්සේ අපිට Apple Watch Series Level කියලා සඳහන් කරලා තිබෙනවා. ඉතින් අපි දැන් මේක Apple Watch Series 10 එකත් එක්ක compare කරලා බලමු. හරි ඉතින් ඔහොම මාරු කරලා බැලුවම පස්සේ මොකද්ද level එක මොකද්ද 10 එක කියලා අපිට බලා ගන්න බෑ. ඒ තරම් සමාන look එකක් තමයි මේ watch දෙකටම තියෙන්නේ. ඒ කියන්නේ design එකේ කිසිදු වෙනසක් වෙලා නැහැ. අපිට පේන ඉතින් දකුණු පැත්තේ ඒ වගේම තමයි වම් පැත්තේ කිසිදු වෙනසක් නැහැ මේ watch දෙක අතර. speakers එකම වගේ, buttons එකම වගේ. ඒ වගේම තමයි back side එකේ කිසිම වෙනසක් වෙලා නැහැ මේ watch face එකේ. හරි දැන් අපි මේ serious level එකට script එක දාගෙන බලමු යාළුවනේ. අපිට මේ වගේ ලේසියෙන් script එක දාන්න පුළුවන්. ඔය ඉතින් watch එකත් ක්‍රියාත්මක දාම මම මේකටත් ගාලා setup කරගෙන එන්නම්. හරි guys ඉතින් මම මේකටත් ගාලා setup කරගෙන ආවා. ඉතින් අපිට මේ serious level එකේ අලුත් watch face එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ watch face එක ඉතින් අපිට තව දුරටත් edit කරගෙන ඉන්න හැකියාවක් තිබෙනවා වෙනම style එකකට මෙන්න මේ ආකාරයට. ඒ වගේම තමයි මෙන්න මේ watch එකට තවත් new watch face එකක් අපිට බලා ගන්න පුළුවන් iOS 26 එකේ ආව liquid glass technology එකත් එක්ක සම්බන්ධව එන watch face එකක්. ඉතින් මේක ඇත්තටම liquid ලස්සනයි මේ watch face එක. ඇත්තටම මම නම් personally මෙන්න මේ watch face එකට කැමතියි. හරි යාළුවනි ඉතින් මම ඔයාලත් එක්ක කලින් කතා කරපු watch face දෙක තමයි ඉතින් අලුතෙන් include කරලා තියෙන්නේ Apple Series Level එකට. අනිත් හැම feature එකක්ම Series 10 එකට සමානයි. Series Level එකේ හැම feature එකක්ම. ඉතින් watch face එක තමයි ඉතින් අපිට වෙනසක් බලා ගන්න පුළුවන් නේ. ඉතින් එහාට ගිහිල්ලා අපි කතා කරනකොට මෙන්න මේ watch දෙකේ weight එක ගැනත් එක්කලා කතා කරනකොට අපිට බලා ගන්න පුළුවන් වුණා serious level එකේ බර ග්‍රෑම් 37.8ක් වෙනවා. ඒ වගේම තමයි serious 10 එකේ weight එක වෙන්නේ 36.4 ග්‍රෑම්. එතකොට මෙන්න මේ serious level එකේ ග්‍රෑම්
1.4ක් වගේ ලොකු පරාසයක බරින් වැඩි වෙලා තියෙනවා සීරියස් 10 එකට වඩා. ඉතින් ගොඩක් වෙලාවක් වොච් එක ව්‍යා කරගෙන ඉන්න කෙනෙක් ඉතින් මම නම් හිතන්නේ ගොඩක්ම කම්ෆර්ටබල් වෙන්නේ සීරියස් 10 එක සීරියස් ලෙවල් එකට වඩා. මොකද බරින් අඩුයි සීරියස් 10 එක. ඉතින් බරත් එක්ක කතා කරනකොට ඉතින් සීරියස් 10 එක මම හිතනවා හොඳයි කියලා. හරි guys, ඉතින් සීරියස් ලෙවල් එක ගැන අපි කතා කරද්දී මේ ස්මාර්ට් වොච් වල කතා කරන්න බැරුව දෙයක් තමයි මෙන්න මේ heart rate එක. ඉතින් අපිට මේ සීරියස් ලෙවල් එකෙන් අපේ heart rate එක මැනගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි අපි නිදා ගන්න වෙලාව අපි කොච්චරලා නිදාගත්ත මෙන්න මේ ආදී සියලුම දේ අපිට මෙන්න මේ වොච් එක හරහා බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි අපේ මේ ස්පෝර්ට්ස් කටයුතු වලට අපි එක්සර්සයිස් කරනකොට මෙන්න මේ වොච් එක යූස් කරන්න පුළුවන්. අපි කොච්චර වෙලා එක්සර්සයිස් කරනවද, අපේ කොච්චර කැලරි ප්‍රමාණයක් දහන වෙලාද කියලා අපිට බලා පුළුවන් වෙනවා. ඒ වගේම තමයි අපිට මෙන්න මේ වොච් එක එකපාරට charge කළ පැය 24ක් කිසිම ඉෂුව එකක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි මීටර් 2ක් විතර වතුර යට උනත් අපිට මෙන්න මේ වොච් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වොච් එකට scratch resistant glass දෙකක් අපිට ලැබෙනවා. ඒ නිසා ඉතින් අපිට මෙන්න මේ වොච් එකේ glass එකේ protective එක ගැන බය වෙන්න කිසිම දෙයක් නැහැ. හරි යාළුවනේ, ඉතින් මම මේ ඔයාලට දාලා තියෙන්නේ Apple Watch Ultra 3 එක, Apple Watch Series 10 එක, Apple Watch Series Level එක, මෙන්න මේ කියන watch තුනේම display එක ගැන තියෙන information ටික. ඉතින් මෙන්න මේ information අපි බලනකොට ඉතින් අපිට පේනවා මෙන්න මේ watch තුනේම display එකේ ලොකු වෙනසක් නැහැ කියලා. ඒ වගේම තමයි chipset එකේ information එක්කලා කතා කරනකොටත් අපිට මෙන්න මේ watch තුනේ ලොකු වෙනසක් බලාගන්න පුළුවන් වෙන්නේ නැහැ. හරි යාළුවනේ, ඉතින් Apple Series level එකත් එක්ක අපි compare කරලා බැලුවා Apple Watch Ultra 3 එක, ඒ වගේම තමයි Apple Watch Series 10 එක. ඉතින් ඒ වගේ information එක ඉතින් අපි කතා කරනකොට ඉතින් අපිට පේනවා මෙන්න මේ Apple Watch Series level එකේ ලොකු වෙනසක් Apple එක කරලා නැහැ කියලා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක බලුවා පස්සේ ඒක තේරෙන්නේ නැති. ඒ වගේම තමයි මතක් කරන්න ඕන මෙන්න මේ Series level එකේ අපිට තිබ්බ ලොකුම benefit එකක් තමයි මෙන්න මේ watch එකට අපිට scratch resistant glass දෙකක් එක්ක තමයි මේ watch එක එන්නේ. ඒ වගේම තමයි මෙන්න මේ watch එක අපිට එකපාරක් charge කළා කිසිම issue එකක් නැතුව පැය 24ක් පාවිච්චි කරන්න පුළුවන්. හරි යාළුවනේ, ඉතින් වීඩියෝ එක බලපු ඔයාට Apple Watch Series level එක ගැන මොනවද හිතුනේ? ඒ හිතිච්ච දේ කමෙන්ට් කරලා යන්න. ඒ වගේම තමයි මේ වගේ අලුත් වීඩියෝ අපි තව තවත් මේ YouTube එකට අප්ලෝඩ් කරනවා. එතකොට එම වීඩියෝ බලන්නත් ඔයාලා අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඕන. ඒ නිසා ඔයාලා අපේ channel එක දැම්ම subscribe කරලා තියාගන්න. ඉතින් නැවතත් දවසක හමු වීමේ බලාපොරොත්තු ඇතුව අද අපි ඔයාගේ ගෙදරින් සමු ගන්නවා. සුබ දවසක්.